ඉතින් මං අද ඔයාලට මේ vlog එකෙන් ගේන්නේ මං අයියත් එක්ක අනුරාධපුර වන්දනාව යන්න තමයි මේ ලෑස්ති වෙන්න හදන්නේ. යන්න බාන මම ලෑස්ති වෙනද කුර්තා කිට් එකක් තමයි අඳින්නේ. ඔන්න බානත් ඒකෙන් දාමු තියෙන ලස්සන. ඉතින් අයියා වැඩට ගිහින් මාසෙකට සැරයක් තමයි එන්නේ. ඉතින් මම මේ මාසේ අයියත් එක්ක රුවන්වැලි සෑය වඳින්න ශ්‍රී මහා බෝධිය වඳින්න යන්න දාගත්තා. ඉතින් මම දැන් මේ බස් එක නගින්න පාරට යන ගමන් තමයි ඉන්නේ. උදෙන්ම තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඔන්න දැන් මම මේ ඉන්නේ බස් එකේ. බස් එකෙන් බැහැලා දැන් මේ අයියා එනකම් මැදවච්චේ බස් ස්ටෑන්ඩ් එකේ තමයි ඉන්නේ. දැන් ඔන්න මෙයා එනම් පේනම් මට ඈතින් ආවේ ඉන්නේ අයියා. එයා ආවට පස්සේ දැන් අපි ඉස්සෙල්ලාම යන්න හිතන් ඉන්නේ ෆෝන් කඩේකට අයියට ෆෝන් එකක් ගන්න. මේනි ෆෝන් කඩේ. ඊට ෆෝන් එකක් ගන්න ආවා. අපි දැන් මෙතනින් ෆෝන් එකක් අරගෙන කෙලින්ම ගියා අපි නවතින බෝඩිමට. අපි දවස් දෙකක් ගමනක් යන හින්දා දැන් මේ ඉන්නේ බෝඩිමේ තමයි. අයියා ඉතින් බෝඩිමේ වටපිටාව පොඩ්ඩක් බලනවා හොඳද නැද්ද කියලා. මම ඔයාලට දැන් කාමරේ පෙන්නන්නම්. පොඩි කාමරයක් තමයි ගත්තේ. ඔන්න දැන් බාත් รู ම් එක නම් පෙන්වන්න දෙයක් නැහැ. මේ වෙලාවේ අයියා බාත් รู ම් එකේ තමයි ඉන්නේ. අපුම බාත් รู ම් එකට ගියා. මේ තියෙන ඇඳ තියෙන කාමරේ තමයි. දැන් ඉතින් අපි දෙන්නා කාලේ හැම යනවා. කණ යනවා වීඩියෝ ගන්න බැරි වුණා. දැන් කාලේ හැම යනවා මේ. ඉස්සෙල්ලාම ශ්‍රී මහා බෝධියට තමයි මේ යන්නේ. ඔය තියෙන ශ්‍රී මහා බෝධියට වටපිටාව. දැන් අපි වෙන මේ අත් දෙක අල්ලගෙන ශ්‍රී මහා බෝධියට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට මම ශ්‍රී මහා බෝධියට ආවම පෙන්නන්නම්. ඔව් දැන් මේ තියෙන ශ්‍රී මහා බෝධියට පරිසරය කියන්න දුකයි යාළුවනේ. දැන් මේ මෙතන පාළුවට ගිහින් වගේ තියෙන්නේ. ඉස්සර තිබ්බ මේ එක දැන් නැහැ. දැන් චුට්ටක් පාළුවට ගිහින් මොකද්ද කියන්න තේරෙන්නේ නැහැ. තියෙන ශ්‍රී මහා බෝධිය අපිට එතන වීඩියෝ වැඩි ගන්න හම්බුන්නේ නැහැ එතන. මගේ නම් වීඩියෝ එකක් ගත්තා. එතන ලොකු බෝධි පූජාවක් තිබ්බා. එහෙනම් වීඩියෝ ගන්න බැරි වුණා. අපි දැන් මේ යන්නේ රුවන්වැලි සෑයට ශ්‍රී මහා බෝධියෙන් රුවන්වැලි සෑයට යන පාර තමයි. මම ඔයාලට මේ තියෙන රුවන්වැලි සෑය වීඩියෝ මම ගොඩක් දිග වීඩියෝ ගත්තේ නැහැ. කොට වීඩියෝ තමයි ගත්තේ මේ තියෙන රුවන්වැලි සෑයවට. රුවන්වැලි සෑය නම් කියන්න සතුටුයි. අර වගේ දුකක් එහෙම නැහැ. රුවන්වැලි සෑයට සෙනග එනවා. ශ්‍රී මහා බෝධිය තමයි දැන් සෙනග නැත්තේ. මේ ඉන්නේ අයියා. එයා ඔහේ ඇවිදිනවා. ඉතින් රුවන්වැලි සෑය නම් හරි හාස්කම් තියෙන තැනක්. ඔය මේ ඉන්නේ මං තමා. ඔයාලත් යන්න. දැන් අපි මේ රුවන්වැලි සෑයේ ඉඳලා අපහු යන ගමන් ඉන්නේ අනේ ඔතන නම් ගොඩක් දේවල් වුණා. අයිස්ක්‍රීම් කෑවා, අච්චරු කෑවා. ඒවා නම් පෙන්වන්න බැරි වුණා. ඔව් මේ තියෙන දැන් ශ්‍රී මහා බෝධියෙන් අපි ආපහු බාටගලවල ගියේ ශ්‍රී මහා බෝධිය ගාව හින්දා අපි එතනින් ආවා. මේ ශ්‍රී මහා බෝධිය ගාවින් යද්දී සිවිල් ආරක්ෂක කට්ටිය එදා මොකද්ද මන් දන්නේ උත්සවයකට මේ එයාලා පිරිකරවල එහෙම පූජා කරන්න පොලිමේ යනවා. මම ඉතින් එතන වීඩියෝ එකකුත් පොඩ්ඩක් ගත්තා. කට්ටිය එයාට සුද්ධ කරලා තමයි මේ එහෙම මේව කරලා තියෙන්නේ. මේ තියෙන අපිට කෑම ගන්න ආපු කඩෙන් කාලා ගියේ නෑ. සිංහ කණුව බ්‍රේක් හවුස් කියලා තමයි කඩේ නම. අනුරාධපුර මේ ඉන්න අයියා ආව වෙලේ ඉඳන් ෆෝන් එක ඔබනවල ෆෝන් එකක් ගත්ත හින්දාමද කොහෙද. දැන් අපි කෑම අරගෙන ඉවර වෙලා මේ යන ගමන් මට ටික එකකුත් මං ගත්ත කන්න. ඔය මේ තියෙන්නේ කනවා. අපි දැන් මාර බඩගිනි හිටියා වෙලේ ඉක්මන නාගෙන කනවා. ගොඩක් දිග වීඩියෝ නම් ගන්න බැරි වුණා. ඉතින් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. මේ vlog එක මෙතනින් අවසන්. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා ඊගා vlog එක බලන්න සූදානම් වෙලා ඉන්න. bye bye. ආදරේ හැමෝටම මාත් එක්කන් ඉන්න දිගටම.